Wi-Fi ස්කෑන් එකක්. ඒ කියන්නේ මේකදී ඔයාලට කරන්න පුළුවන් ඔයාලගේ device ඔයාගේ Wi-Fi එකට connect වෙන මේ අනිකුත් device වලට බලන්න පුළුවන් කොච්චරක් connect වෙලා තියෙනවද, එතකොට මේ offline ගිහිල්ලා තියෙනවද, ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඔයාලට ගන්න පුළුවන් log එකක්. එතකොට මම මෙහෙම විස්තර කරගෙන යන්නම්. මම හදාපු Visual Studio එකේ නම. එතකොට මම ඒකට apply කරා IP range system එකක්. එතකොට මෙතනදි වෙන්නේ සරල වුණොත් මෙතනදි වෙන්නේ ඔයාලගේ router එකේ තියෙන private IP set එක මෙයා scan කරලා බලන මොකක් හරි port එක එක්තරා device එකක් අරන්ද කියලා. ඒකට එයා ARC එකයි ARP කියන method එක use කරනවා. එතකොට මට manufacture ගන්න බැරි වුණා. ඒක හදන්න තව ටික කාලයක් යන හින්දා මම කලින්ම මේක රිලීස් කරා. එතකොට IP range එක ඔයාලා ස්කෑන් කරද්දි සමහර අයගේ තියෙනවා 192.168.8.1 තමයි සාමාන්‍යයෙන් අපි මම කියන ඩයලොග් රවුටර්ස් වල සාමාන්‍යයෙන් ඒක තමයි තියෙන්නේ. මම අනිකුත් රවුටර්ස් ගැන දන්නේ නැහැ. එතකොට සමහර රවුටර්ස් වල තියෙනවා 192.168.1.254 වගේ තියෙනවා සමහර අය වල. එතකොට එයාලට කස්ටම් හදාගන්න පුළුවන් මේක. එතකොට එයාලට තියෙන මෙතන මේ 8 වෙනුවට අදාළ ඔයාලගේ එක තියෙනවා නම් එතනට එක දාගන්න සේව් දෙන්න. මේක වෙනම සේව් වෙනවා setting එක. ඔයා නැවත open කරද්දී මේ setting apply වෙලාමයි open වෙන්නේ. එතකොට ඊළඟට තියෙනවා මෙතන තියෙනවා ආයේ start IP. මෙතන IP range එකක් අපිට දෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් සම්පූර්ණ IP range එකම ස්කෑන් වෙන හින්දා 1.254ත් අතර ස්කෑන් වෙන්නේ මේ default විදියට දීලා තියෙනවා. එතකොට interval කියලා මෙතන section එකක් තියෙනවා. interval එකකින් වෙන්නේ එක ස්කෑන් එකකින් පස්සේ තප්පර 15ක ඒ කියන්නේ ඩිලේ එකක් තියලා තමයි ඊළඟ එක පටන් ගන්න. ඊළඟ ස්කෑන් එක. එතකොට එක සැරේ බර දෙන්නට ෂේප් එකේ වෙන්නේ මේක ගොඩක් ඩිවයිස් එකට බර දෙන්න normal low spec වලත් මම හිතනවා මේක run කරන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මගේ high spec තියෙන්නේ. ඒ කියන්නේ මගේ මේ විදි තියෙන්නේ 16GB RAM එකකුයි i5 strength processor එකකුයි. ඒකට ගැලවෙන්නේ නැතුව වැඩ කරනවා. ඒ වගේම මේ මෙතන view log එකයි clear log එකයි මෙතන තියෙන info එක. ඒකෙන් ඔයාලට info එකට යන්න පුළුවන්. save button එක තියෙනවා, sound එක තියෙනවා, notification එක තියෙනවා. හරි. වැඩි ඕනේ අපි මේක installation කරලා බලමු. installation එකේදී ඔයාලට මෙන්න මේ file දෙකක් හම්බෙන්නේ. මම link එකක් දාලා තියෙනවා. සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ ප්‍රධාන link එකේ ස්පේස් තියෙන ස්පේස් අයින් කරලා මේ ඔයාලා link එකට යන්න. ගොඩක් වෙලාවට මම මේ කියන්නේ මං තාම YouTube එක verify කරලා නැහැ. කියන්නේ මම verify වෙන්න දාලා තියෙන්නේ මොකක් හරි වෙලා reject වෙනවා හැම සැරේම. බලමු. හරි. එතකොට ඔයාලට මෙන්න මේ ෆයිල් දෙකක් ඇති zip folder එක. ඒක extract කරලා ගන්න. extract කරන හැටි දාන්න right click කරලා extract දුන්නා. extract කියලා දුන්නා. හරි. දැන් මෙහෙම දෙකක් වලට ඊට පස්සේ වල මේ setup.exe එක උඩ run and administer කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒකට ඔයාලා next දෙන්න. නැවතත් next දෙන්න just me. ඔයාලට එතකොට මෙන්න මෙතන තමයි ඔයාලගේ මේ files හැදෙන්නේ. ඒ කියන්නේ මෙතන මේක installation වෙන්නේ මෙන්න මෙතනට. මම දැන් control දීලා control R දීලා මේක open කරගන්න path එක. correct then try again. මේක තාම හැදිලා නැති හින්දා අපි එහෙනම් මේක next දීලා බලමු. හරි. දැන් මේක නැවත enter දුන්න ගමන් අපේ location එකට යන්න පුළුවන්. scan on your installation is ready. Next. Close. දැන් බලමු. හරි. මෙන්න මේ විදිහට open වෙනවා. එතකොට මෙන්න මෙතන මේක තමයි PXE එක. මෙතන තාම අපි scan එකක් ගහපු නැති හින්දා මෙතන තාම පෙන්වන්න පටන් ගන්න නැහැ. ඒ වගේම desktop එකට අපිට එනවා මෙන්න මේ විදිහට icon එකක් එනවා Wi-Fi scanner කියලා. ඔයාලා ඒක උඩ open කරගන්න ඒක. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එන්නේ. එතකොට ඔයාලට මෙන්න මෙතන file දෙකක් හැදෙන එකක් තමයි config එකේ setting එක. ඒක default setting වලින් දැන්ට එන්නේ. default අපි දීලා තියෙන setting. එතකොට ඔයාලා මෙතන වෙනස් කරලා save දෙද්දි ඒක වෙනස් වෙනවා. මම ඒක පෙන්නන්නම්. ඔයාලා මෙතන දැම්මොත් දෙක වගේ දෙක දීලා save දුන්නොත් මෙන්න මෙතන change වෙනවා දෙක. එතකොට මේ විදිහට ඔයාලා change කරගන්න පුළුවන් කැමති යගයන් දාගෙන. මම කියන්නේ මේ තියෙන default setting වලට ඇති හොඳටම වෙනස් කරන්න යන්න එපා. එතකොට ඒක ඔයාලගේ spec අනුව තමයි තීරණය වෙන්නේ වෙනස් කරන්න කොහොමද කියලා. දැන් scanning interval කියන එක නම් වෙනස් කරන්න ඕන එක 30 දැම්මත් ගැටලුවක් නැහැ. එතකොට මම මේක හැදුවේ මෙතන මේ 192.168.8යි කියන එක වෙන සමහර අයගේ තියෙනවා එතන එක
අදාළ ඩීටේල්ස් පෙන්නනවා. මං සේව් දෙන්න මං ස්කෑන් එකක් දෙන්න. හරි ස්කෑන් එකක් දෙන්න මෙන්න මේක. New device detected. ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නන සවුන්ඩ් එකක් එහෙම නැති ඔයාලට. New device detected. රේඩියේෂන් එක නම් අඩු නෑ වගේ. ඒක හැදුවම New device detected. හරි මෙන්න මේ විදිහට පෙන්නන්නේ. මම මේකට ඩිවයිස් එකක් එකතු කරලා පෙන්නන්නම්. මේකදී මගේ රවුටර් ඩිවයිස් තුනක් කනෙක්ට් කරලා තියෙනවා. ඔයාලට මේ මෙතඩ් එක Mac address ටිකක් ගන්න පුළුවන්. සාමාන්‍ය Mac address ගන්නවා කියන්නේ සාමාන්‍ය database එක වගේ නම් admin privilege ගන්න පුළුවන්. එතකොට මම Wi-Fi connect කරලා මේදී තව ටිකකින් යන ස්කෑන් එක කියන්නේ තප්පර 10කින් යන ස්කෑන් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟ ඩිවයිස් එක. ඒක මම offline යවලත් පෙන්නන්නම්. මේ විදිහට log එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන view log එකේ මෙන්න මේ විදිහට ඔයාලට connect ලා තියෙනවා අදාළ IP ත් එක්ක මේ device ටික. සමහර device වල ඒවා පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමහර device තියෙන manufacturers එතකොට දැන් Samsung ලගේ මගේ තියෙන M01 එක මම දැන් connect කරන්න යන්නේ M01 core එක. ඒකේ මේ manufacturer පෙන්වන්නෙත් නැහැ device type එක පෙන්වන්නෙත් නැහැ. හරි ඊළඟ ස්කෑන් එක දැන් පටන් ගන්න යන්නේ. New device detected. device එක ආවා. ඒක තමයි මගේ M01 එක. ඒකේ unknown device කියලා පෙන්වන්නේ. පෙන්වන්නේ නැහැ ඒකේ මේ මොකද්ද කියලාවත්. ඒතර මම දැන් Wi-Fi disconnect කරනවා. අපි බලමු ඊළඟ ස්කෑන් එකේදී. Wi-Fi disconnect කරා. දැන් ඒ ස්කෑන් කරනවා. එයා offline Device disconnected. හරි offline කියලා කිව්වා. ඔන්න ඔය විදිහට තමයි මේ tool එක වැඩ කරන්නේ. එතකොට ඔයාලට මෙන්න මේක උපුහාම මේක ගැන තොරතුරු ගන්න පුළුවන්. මේක නම් ලොකු දෙයක් නෑ. ප්‍රජා භාවිතය සඳහා නොමිලේ ලබා දෙයි. education purposes only වගේ තමයි ඉතින්. එහෙම ලොකු දෙයක් මේකෙන් කරන්න බෑ. connect line device ටික බලලා අපිට කරදරයක් තියෙනවා නම් අපි නොදන්න device එකක් නම් ඔයාලට මේක ගිහිල්ලා black list එකට දාන්න පුළුවන් router ඇතුලෙන්. ඒක තමයි තියෙන වාසිය. ඒ device එක Mac එක අපිට black list දාන්න පුළුවන්. හරි එච්චර තමයි. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් කියන්නේ අපේ ඔය tool එක ගන්න ගොඩක් ළමං tool එක ගන්න group එකක් දාන්නේ. ඒකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඒකට මැසේජ් එකක් දාලා මොකක් හරි ගැටලුවක් තියෙනවා කියන්න පුළුවන්. තව මේකේ